ඔන්න ඈත අතීතේ කම්මැලි ගමරාල කෙනෙක් ජීවත් වුණා. ඉතින් මෙයා හැම වැඩක්ම කළේ කම්මැලි කමට. ඒ නිසාම මෙයාට ගමේ අය කිව්වේ කම්මැලි ගමරාල කියලා. ගමරාල වැඩිපුරම කළේ දවස පුරාම නිදාගන්න එක. ඉතින් අපේ ගමරාල ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න කළේ කැලේට ගිහින්ලා දර කපාගෙන ඇවිල්ලා විකුණන එක. ඒත් ඉතින් මේ ගමරාල දර කපන්න ගියේ ගම හාමිනේගෙන් බැනුම් අහන්න තියෙන බයට. ඔන්න දවසක් වෙනද වගේම ගමරාල දවල් වෙනකන් හීන බල බල නිදාගෙන තමයි හිටියේ. ඒක දැකපු ගම හාමිනේට හොඳටම කේන්ති ගිහින් අපේ ගමරාලට බනින්න ගත්තා. අනේ මෙහෙමත් මිනිස්සෙක් බලනවා දැන් වෙලාව කීයද කියලා. දවල්ට කන වෙලාවත් පහුවෙලා. ඒත් මේ මිනිස්සයා හොඳටම නිදිනේ අම්මපා. මෙහෙමත් කම්මැලි මිනිස්සෙක්. මේ මිනිස්සයෝ ඇහුණද? අද දර කපන්න යන්නේ නැද්ද? ගේ හරිය උයන්න හල් ඇටයක් නැහැ. ඔහොම කම්මැලිකමට නිදාගෙන ඉන්නේ නැතුව කීයක් හරි හොයන් එනවකෝ. අපි කන්නේ මොනවද? අනේ අම්මපා පුදුම වදයක් නෙමේ ගෑණිගෙන් තියෙන්නේ. පංකාදු හීනයක් දැක දැක හිටියේ. රස්ස කෑමක් කන්න ගියා විතරයි. කොහෙද මේ ගෑණිගේ වැඩේ? කෑවා. ශිකම්මපා. හීන බල බල ඉන්නවා. අපිට හරියයි අගේට. මම මොන වරදක් කරාටද අප්පා උදේ පාන්දර දෙස් දෙවොල් තියන්නේ? ඈ උදේ පාන්දර? අනේ නැගිටලා බලනවකෝ උදේ පාන්දරද කියලා. කරුමෙට මටම හම්බුණානේ මේ මිනිහව. අයියෝ මං කරපු ලොකුම කරුමේ ඔය ඒව කාරකාරයට ගත්ත එක. දැන් ඉතින් අර කැලේ බඩ ගාපන්කෝ දර කපන්න. මොන ජීවිතයක්ද අප්පා මේ මගේ යකා උස්ස ගන්න නැතුව යනව මිනිස්සුયો මෙතන ලතවෙ ඉන්නේ නැතුව තවත්. අයියෝ එපා වෙනවා අප්පා. අනේ මගේ කට මොකට කියනවද මේ මිනිහට? හාමිනේගෙන් හොඳටම බැනුම් අහපු ගමරාල පොරොකුත් අරගෙන හෙමින් කැලේට යන්න පිටත් වුණා. ඇයි අප්පා මේ මිනිස්සු දුක් විඳින්නේ හම්බ කරන්න? මොන කර්ම ජීවිතයක්ද? අයියෝ සයියෝ. හීනෙන් කන්න හම්බ වෙනවා වගේ අපිටත් නිකන් ඉඳලා කන්න හම්බ වෙනවා නම් කොච්චර හොඳද? දුප්පතාට කෝ සැප ලෝකේ. අනේ දුප්පතාට සැප නෑ ලෝකේ. අයියෝ සයියෝ. මේ තියෙන්නේ ගහක්. මේක හොඳයි දර ටිකක් කපා ගන්න. මේ විදියට ගහට පොරෝපාරවල් දෙක තුනක් ගහනකොට ගමරාලට ඇහුණා ගහ ඇතුලෙන් කවුරු හරි කතා කරනවා වගේ සද්දයක්. මගේ ගහ කපන්න එපා ගමරාලේ. එපා රාලේ. මගේ ගහ කපන්න එපා ගමරාලේ. එපා. අයියෝ එපා. කවුද ඔය? කවුද මගේ නම කියලා කතා කරේ? මේ මොකද්ද තේන්නේ මේ වෙන්නේ? කවුද ඔය? අනේ ගමරාලේ මම ශාපලත් යක්ෂණියක්. මගේ වාසභවන තමයි මේ අවුරුදු 500ක් පරණ ගහ. ඔහේ මේ ගහ කැපුවොත් මගේ ශාපය අලුත් වෙනවා. තවත් අවුරුදු 500කට මාව හිර වෙනවා. පින් අයිති වෙයි. මගේ වාසභවන නැති කරන්න එපා ගමරාලේ. අනේ යක්ෂණිය ඔහේගේ වාසභවන වගේ නෙමේ මගේ මායා යක්ෂා වේශ වුණාම අහලගම් හත්තේ මේ උන් දන්නවා මට බනින විදිය. මං අද දර ටිකක් කපන් නොගියොත් අපේ මායියා මාව කම්බස් කරලා දායි. අනේ ගමරාලේ එහෙම කරන්න එපා. ඔහෙට දර ඕනේ නම් මං ඔහෙට දර ටිකක් මවලා දෙන්නම්. මට පුළුවන් ගමරාලට එකම එක වරමක් ලබා දෙන්න. ඔහේ ඒ වරමට දර ඉල්ලුවොත් මට පුළුවන් දර මවන්න. හැබැයි ඒ වෙනුවට මගේ මේ වාස භූමිය විනාශ කරන්න එපා ගමරාලේ. ඒක ඇහුණ අපේ ගමරාල ටිකක් කල්පනා කළා. ගමරාල කම්මැලිය වුණාට මොලේ පාවිච්චි කරලා මෙහෙම හිතුවා. මේක මට හොඳ අවස්ථාවක්. දෙවියෝ මගේ කීමට ඇහුම්කම් දීලාද කොහෙද? මේ වෙලාවේ මන් දර ටිකක් ඉල්ලුවොත් අද දවස විතරක් මට කෑම ගන්න පුළුවන් වෙයි. යක්ෂණියගෙන් අහන්න ඕනි හැමදාම මට කෑම ගෙනල්ලා දෙන්න පුළුවන් වරයක් ගන්න පුළුවන්ද කියලා.
මේ යක්ෂණිය ඔයාගේ මේ ගහ නොකප ඉන්නම්. හැබැයි ඔහේ මට එක පොරොන්දුවක් වෙන්න ඕනි. හැමදාම කන්න අපිට කෑම ගෙනල්ලා දෙනවා කියලා. අන්න එහෙම වරමක් දෙන්න පුළුවන් නම් විතරක් මම මේ ගහ නොකප ඉන්නම්කෝ. ගමරාලට මම වරමක් දුන්නොත් ඒ වරම ක්‍රියාත්මක වෙන්නේ වෙන කෙනෙක්ගේ ගැන දැනගන්නකම් විතරයි. හැබැයි ගමරාලේ වෙන කාට හරි මේ වරම ගැන කිව්වොත් මේ වරම නැති වෙලා ඒක ටිකක් නරක අතට හැරෙන්නත් පුළුවන්. අනේ ඕක මොකක්ද යස්සනිය? මට හැමදාම කන්න හම්බ වෙනවා නම් මම මොකටද ඕක කාටවත් කීකේ යන්නේ? යක්ෂණිය මට වරම දෙන්නකෝ. මං ඊටු ටික බලා ගන්නම්කෝ. හොඳයි. ගමරාල මේ ගැන කාටවත් නොකියන තාක්කල් ගමරාලට මං හැමදාම කෑම මවලා දෙන්නම්. ගමරාල උදේම නැගිට්ටම ගේ පිළිකන්නේ දොර ඇරලා පොඩ්ඩක් බලන්නකෝ. කෑම ටික මම එතනම මවලා ඇති. හැබැයි මම කියපු දේ නම් හොඳට මතක තියාගන්න ඕනේ ගමරාලේ. හොඳයි යක්ෂණිය. එහෙනම් මං ගිහින් එන්නම්. යක්ෂණිය වාසභවන්ට වෙලා සැපට ඉන්නකෝ. හැබැයි මගේ කෑම ටික නම් හැමදාම මවලා දෙන්න ඕනේ හොඳේ. එහෙනම් අපි යනවා. එහෙම කිව්ව ගමරාල යක්ෂණියට සමු දීලා එතනින් යන්න පිටත් වුණා. කරන පිනක් මගේ ඔළුවේ කඩාගෙන වැටුණා. යක්ෂණියෝ අයියෝ යක්ෂණියෝ. ඕක තමයි කියන්නේ දින දෙය ගෙදරට ඇවිල්ලා ටොකු ඇන දෙනවා කියලා. හැබැයි මට ගෙනල්ලා දෙන්නේ නම් යක්ෂණිය. මොකෙක් වුණාම මොකද නිකන් කන්න ලැබෙනවා කියන්නේ මොනතරම් වාසනාවක්ද? අම්මෝ දැන් අපේ මායියට බය වෙන්න දෙයක් නැහැ. එහෙම හිත ගමරාල ගෙදර ගියා. මෙහෙම හිස් අතින්ම ගෙදරෙන ගමරාලව දැකලා ගමහාමිනේ මෙහෙම ඇහුවා. මොකද මිනිස්සු මේ ගේපයි හිස් අතින් ආවේ? කෝ යන්න මොකද ගෙනාවේ නැද්ද ඔහේ? අනේ කම්මැලියෝ අද දර කපන්න ගියේ නෑ නේද ඔහේ? අනේ හාමිනේ දැන්වත් ඔහේගේ අඬ වැඩියව නවත්ත ගන්නවකෝ. අදට ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා ඉන්නවා. හෙට ඉඳන් මං ඔහෙට රාජ භෝජන ගෙනල්ලා දෙන්නම්. රාජ භෝජන. අන්න එදාට බලා ගන්නවා මේ ගමරාල කියන්නේ කවුද කියලා. ගමරාල නෙවෙයි කම්මැලි රාල. මුළු ගමම දන්නව ඔයගේ කෙරුවව. අනේ මෙහෙමත් මිනිහෙක්. ඔන්න ඉතින් හෙට ඉඳන් කෑම හම්බෙන බව දන්න ගමරාල හාමිනේගේ බැනුම් ගානකට නොගෙන සැපට නිදාගත්තා. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදා වුණා. වෙනද වගේම හාමිනේ ගමරාලට උදේම දොස් මුරති යන්න පටන් ගත්තා. මේ මිනිස්සයෝ අදවත් උදේම නැගිටලා කීයක් හරි හොයාගෙන ඉන්න බලනවා. මේ වාහේ ඔහේ ගියේ කියවිල නාතර කරලා පීලිකන්නේ දොර ඇරලා බලනවා. එතන ඇති රාජ භෝජන. අනේ මිනිහෝ හේනෙන් දැකින හැමදේම ඇත්ත වගේ හිතාගෙන කියවන්න එපා. අතහෙලුවොත් විතරයි අපිට කට හොලවන්න පුළුවන්. අදවත් ගිහින් කීයක් හරි හොයාගෙන ඉන්න බලනවා කන්න ඕනි නම්. එහෙම කියපු ගමහාමිනේ පිළිකන්න පැත්තට ගියා. ගිහින් දොර ඇරලා බලනකොට අනේ ගමරාල කිව්වා වගේම පිළිකන්න පුරාම කෑම හට්ටි ගෙනල්ලා තියලා තිබ්බා. ඒක දැකපු ගමහාමිනේට හරිම පුදුම හිතුණා. ඊට පස්සේ ආයෙත් දුවගෙන ගමරාල ළඟට ඇවිත් හරිම ආදරෙන් කතා කරලා ගමරාලගෙන් මෙහෙම ඇහුවා. අනේ ගමරාලේ කොහෙන්ද අනේ මෙච්චර කෑම රාජ භෝජන නොවේ කවුද මේව ගෙනල්ලා දුන්නේ? අනේ මේ ඔහෙට පඬිතකම් වලින් වැඩක් නෑනි. ආයේ ඔහෙ බත්තම්ම නැහින්න ඕනි නෑ. හැමදාම අපිට කන්න කෑම හම්බ වෙනවා. කතා වෙච්චරයි. එතනින් එහාට මගෙන් මුකුත්ම අහන්න එපා හොඳේ. ඉතින් ගමරාලගේ හාමිනේටත් ආයේ බත්තුය කරදර වෙන්න ඕනේ නැති නිසා නිකන් ලැබෙන අශ්වයාගේ දත් ගණන් කරන්නේ මොකටද කියලා හිතලා එතනින් එහාට
ගමරාලගෙන් මොකුත්ම අහන්නේ නැතුව හිටියා. ඔන්න ඊට පස්සේ ගමරාල බලාපොරොත්තු වුණු විදිහටම වාසනාවන්ත කාලයක් උදා වුණා. හැමදාම උදේට රස කෑම හට්ටි මෙයාලගේ පිළිකන්නේ මැවිලා තිබ්බා. ඉතින් ගමරාල හොඳට කාලා බීලා දවස පුරාම හොඳට නිදාගත්තා. ගමරාල හොඳට කාලා බීලා සැපට ඉන්නවා දැක්ක ගමේ මිනිස්සු ගමරාල මුණ ගැහෙන හැම වෙලාවෙම මේ ගැන ඇහුවා. ගමරාලේ කොහොමද ඉතින්? අපේ අප්පා මේ අපේ සුගතන් ගොයියනේ කාලෙකින් නොව දැක්කේ. ඔය දෙන්දර කපන්න කැලේ පැතියන්නේ නැතේ? ඒත් කාලා බීලා හොඳ සැපට ඉන්නවා වගේ. මොකෝ ඔහෙට හතර මහා නිදානෙවත් පහළ වුණේ? අනේ නෑ සුගතන් ගොයියෝ මං දැන් පොඩි හේනක් කොටාගෙන ඉන්නවනේ. දැන් ඉතින් මට කෑම බීම හේනියක් නැතුව. අපේ ඇති යන්තම් කම්මැලිකම නැතුව අත්පය හොලල වැඩක් කරන්න හිතුණා අපේ ගමරාලට. හොඳා ගිහින් එනවකෝ ගමරාලේ නම්. ඔන්න ඔය විදිහට ගමේ මුණ ගැහෙන හැම මිනිස්සෙක්ටම බොරුවක් ඇද බාලා මේ වරම හැමෝටම රහසක්ව තියාගන්න ගමරාල වග බලාගත්තා. ඔහොම කාලයක් ගෙවිලා ගියා. ටික කාලයක් යනකොට මේ ගමහාමිනේට මේ කෑම ලැබෙන හැටි දැනගන්න ඕනි වුණා. මෙයා ඉතින් ගමරාලගෙන් නිතර පෙරැත්ත කර මේ ගැන ඇහුවා. ගමරාලටත් මේක මහා පුදුම වදයක් වුණා. ගමරාලට නිදා ගන්නවත් දුන්නේ නැහැ. හැම තිස්සෙම කෑම ලැබෙන විදිය ගැන අහන්න ගත්තා. ඉස්සර හැමදාම දොස්මුර විතරක් තියෙන හාමිනේ දැන් හොඳින් කතා කරලා සලකන නිසා ඒක නැති කරගන්නත් ගමරාල කැමති වුණා. ඉතින් මේ ගමරාල මේ වරම ගැන තමන්ගේ හාමිනේට විතරක් කිව්වට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා හිතුවා. එහෙම කියලා හාමිනේට මෙහෙම කිව්වා. මේ හාමිනේ මං ඔහෙට මේ ගැන කියන්නම්. හැබැයි ඔහෙ මේක රහසක් විදියට තියාගන්නවා කියලා මට පොරොන්දුවක් වෙන්න ඕනි. හරි ගමරාලේ මම මේ ගැන කාටවත් කියන්නේ මට විතරක් කියන්නකො මොකද්ද මේ රහස කියලා. ඕන්න හාමිනේ මන් දවසක් කැලේ ගහක් කප ඉන්නකොට එක පාරම ගහ වාසභවන කරගත්ත යක්ෂණියක් ඇවිල්ලා ගහ කපන්න එපා කියලා මගෙන් ඉල්ලීමක් කරන්නව. ඒ වෙනුවට මට දුන්න වරමක් මන් දුන්න වරමට තමයි අපිට හැමදාම කන්න කෑම ඉල්ලුවේ. අයියෝ අපරාධයනේ ඔයාට තව වෙන මොනවා හරි ඉල්ලන්නනේ තිබ්බේ. කහවණු වැස්සත් තමන්ගේ හාමිනේව නම් සනසවන්න බෑ කියලා තේරුම් ගත්ත ගමරාල පාඩුවේ එතනින් පැත්තකට ගියා. ඔන්න ඊළඟ දවස උදා වුණා. වෙනදා වගේම හාමිනේ පිළිකන්නේ දොර ඇරන් කෑම ගන්න ගියා. අනේ පුදුම වැඩක්නේ වෙලා තිබුණේදා. මේ කෑම වෙනුවට පිළිකන්න පුරාම අසූචි ගොඩක් ගොඩ ගහලා තිබ්බා. ඒක දැක්ක හාමිනේ හොඳටම බය වෙලා ගමරාලට කෑ ගහලා කතා කරා. ඇයි මොකද හාමිනේ මොකද වෙලා තියෙන්නේ? මොකද මේ? අයියෝ මං කරගත්ත ගොංකමක් අපොයි දෙයනේ. එහෙම දුවගෙන ආපු ගමරාල වෙලා තියෙන දේ දැක්ක ගමන් සිහිය නැතුව ඇදගෙන වැටුණා. ගමරාල තේරුම් ගත්තා යක්ෂණිය කිව්ව වචනේ කඩ කරපු නිසා මෙහෙම උනේ කියලා. ඉතින් ගමරාලට ආයෙමත් කම්මැලිකම් පැත්තක තියලා කැලේට දර කපන්න යන්න සිද්ධ වුණා.